හායි කොහොමද? ඔන්න අද මැයි 19 අපේ නංගිගේ බර්ත්ඩේ එක දවස. අදට එයාට අවුරුදු 20ක් වෙනවා. එහෙම හිතද්දිත් හිතා ගන්නවත් බෑ එයාට අවුරුදු 20ක් වෙනවද කියලා. මොකද මේ අපේ ගෙදර පොඩි කෙනයානේ. එයා ඉතින් තාමත් හරි හුරතලේට තමයි ඉන්නේ. තාමත් හිතාගන්න බෑ එයාට අවුරුදු 20ක් වුණාද කියලාවත්. ලොකු දේවල් නෑ. හැබැයි පස්සේ කාලෙක බලන්න මතකයක් විදිහට මං අද අරන් ඇවිත් තියෙන්නේ එයාගේ බර්ත්ඩේ එක දවස. මේ තියෙන්නේ එයාම කඩාගෙන ආපු මල් වගයක්. හැපි බර්ත්ඩේ නංගි. තෑන්ක්ස් ලක්කි. මොනවද කියන්න තියෙන්නේ ඔයාගේ 20 වෙනි උපන්දිනය ගැන ඔයාට? 20 වෙනි උපන්දිනේ අද කීයද? මැයි 19. මට 20යි. පොඩි නෑ. පොඩි නෑ. ලොකුයි. බර්ත්ඩේ බ්‍රෙක්ෆස්ට් එක ගන්නයි යන්නේ. බර්ත්ඩේ එකක් කියන්නෙම ඉතින් කිරිබත්නේ. අපේ අම්මේ උදේ පාන්දර නැගිටලා නංගිට ඉතින් ආදරෙන් හදලා දීපු කිරිබත් එක එයා හදලා තියලා ගිය එකට ඉතින් අපි දෙන්න සාධාරණයක් ඉෂ්ට කරන්න බෑ. අපි දෙන්න ඉතින් උපරිම සාධාරණයක් ඉෂ්ට කරන ගමන් තමයි මේ ඉන්නේ. පේනවද ඉතින් කොච්චර සාධාරණයක් අපි දෙන්න කරනවද කියලා. කිරිබත් එක රසම රසයි හැමදාම මගේ ඉතින්. ඊට පස්සේ අපේ නංගිට ඉතින් මං ගානේ පොඩි ට්‍රීට් එකක්. මං ගානේ කිව්වට ඉතින් මං හදන එක තමයි කරන්නේ. ඒක තෝරගන්න එයාටම chance එක දුන්නා. හැබැයි ඉතින් එයා මොකක් තෝරගත්තත් මං හිතාගෙන හිටියේ මම මොකද හදන්නේ කියලා. එයාගේ හිත හැදෙන්න තමයි මෙහෙම දෙයක් කරේ. කොහොමත් මං හිතාගෙනම හිටපු එක එයා ගත්ත එකට එයාට වැඩිය මට සතුටුම සතුටුයි. මේ අවුරුද්ද ටිකක් විශේෂයි. හේතුව තමයි වෙන එක අවුරුද්දකවත් එයාගේ බර්ත්ඩේ එකට මං ගෙදර නෑ. හැබැයි මේ අවුරුද්ද මං දවසම ගෙදර. මම මේ දවස්වලම ගෙදරනේ අපොයින්ට්මන්ට් හම්බ වෙනකන්. ඉතින් මම මේ දවස්වල තිස්සෙම ගෙදර නිසා මේ එයාගේ බර්ත්ඩේ එක දවසෙත් මම ගෙදර. සහ ඊළඟ අවුරුද්ද වෙනකොට something special. ඉතින් මං ගෙදර ඒ වෙනකොට මේ අපේ ගෙදර ඉඳීද නැද්ද කියලා දන්නේ නැති නිසා මේ ගෙවන හැම දවසක්ම මතක විදිහට එකතු කරගන්න තමයි මම ෆුල් try එකක් දෙන්නේ. ඔය තියෙන්නේ මං අර කියපු මමත් කැමැත්තෙන් හිටපු එයත් අල්ලගත්ත චීට් එක. දැන් ඉතින් තියෙන්නේ ඕක හදන්න තමයි. චිකන් ටික මැරිනේට් වෙන තරමට බිරියානි එකේ රහ වැඩි වෙන නිසා මේ වෙලාවට 3ට විතර ඇති. මේ වෙලාවට මං චිකන් ටික මැරිනේට් කරා. ඒකට මං එකතු කරේ බිරියානි පවුඩර් එකයි. මෙන්න මේ පෙන්නපු බිරියානි පවුඩර් එක නෝ එකේ. ඊට පස්සේ දෙහි චුට්ටක් දාගත්තා. ලුණු ටිකක් දාගෙන යෝගට් ටිකක් දාගත්තා. ඒකවල තමයි මම මික්ස් කරේ. එච්චරමයි මැරිනේට් වෙන්න දැම්මේ. වෙන කිසි දෙයක් දැම්මේ නෑ. ඒකවල හොඳට රැප් කරගෙන මම ෆ්‍රිජ් එකේ තියාගත්තා. මං හිතන්නේ පැය 3ක් විතර තියෙන්න ඇති. ඒ ටික මැරිනේට් වෙන්න තියලා තමයි මං ඊටු වැඩ ටික කරගත්තේ. ඔය තියෙන්නේ අපේ මැරිනේට් කරගත්ත චිකන් එක. හවස තේ එකක් එහෙම බීලා මං මගේ වැඩේ පටන් ගත්තා. දවල් මැරිනේට් වෙන්න තියපු චිකන් එක මේ වෙනකොට හොඳට මැරිනේට් වෙලා තිබුණේ. පැය 3ක් 4ක් විතර වගේ වෙන්න. ලූණු, තක්කාලි, කොච්චි මිරිස් ඒ ටික එහෙම කපාගෙන මං ඉතින් බිරියානි එකට ලෑස්ති වුණා. මං මගේම විදිහට තමයි මේක හදන්නේ.
මේ තියෙන්නේ අර මම මැරිනේට් කරගත්ත චිකන් එක සාමාන්‍යයෙන් උයන විදිහට මේ ටික දාගෙන තෙල් දාගෙන උයා ගන්නවා. හොද්ද ටිකක් තියාගෙන. ඊට පස්සේ මම කරන්නේ බත් එක උයාගන්නේ රයිස් කුකර් එකේ. බටර් ටිකක් දාලා ඒකට කුරුඳු කරාඹු නැටි ඒවා මේවා චුට්ටක් දාලා ලූණු ටිකකුත් දාලා ඒ ටික හොඳට බැදෙද්දින් වතුර අයින් කරලා තියාගත්ත හාල් ටික ඒකට දාලා චුට්ටක් හාල් ටික ඒකේ පොඩ්ඩක් බැදෙන්න වගේ තියලා අර චිකන් කෑලි ටික වෙනම අයින් කරගෙන ඒ චිකන් හොද්දෙන් තමයි බත් එක උයන්න තියෙන්නේ. එහෙම කරාම මාරම රහයි. මම දන්නේ අනිත් අය කොහොම හදනවද කියලා. ඔය තියෙන ඉතින් මම ඔය හදාගත්ත රහ බත් එක බිරියානි එක ඒක රහට තිබුණා. ඉතින් නංගිත් රහයි කිව්වා. නංගිගේ යාළුවෙක් ඇවිල්ලා හිටියා. එයාත් රහයි කිව්වා. එතකොට ඔක්කොමලා රහයි කිව්වා. ඉතින් මටත් සතුටුයි. එතකොට අනේ ඉතින් අපි බර්ත්ඩේ එක රෑ වෙලා තමයි කේක් එක කැපුවේ. එයාගේ බ්‍රදර් ඉන්ලෝ එනකන් හිටියනේ කේක් එක කපන්න සහ එයාම තමයි කේක් එක අරගෙන ආවෙත්. ඉතින් එයා එනකම්ම හිටියා. ලොකු දේවල් කරේ නෑ. පොඩි දේවල් ටිකක් කරේ. ඒ වුණාට පවුලේ අයත් එක්ක මේ විදිහට සමරපු උපන්දිනේ මං හිතනවා එයාට හැමදාටම මතක තියෙයි කියලා. ඉතින් එයාට හැමදාටම මතක තියාගන්න පුළුවන් වෙන ලස්සන මතකයක් විදිහට මම මේ බ්ලොග් එක එයා වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඒක එයාට මම හිතනවා ලොකු දෙයක් වෙයි. පස්සේ කාලෙක එයාගේ 20 වෙනි බර්ත්ඩේ එක මහා ලොකුවට නැතත් කොහොමද සැමරුවේ එයා කොච්චර සතුටින් හිටියද කියලා එයාටම පස්සේ ඕනම කාලෙක බලා ගන්න පුළුවන් එක මම හිතන්නේ ලොකු දෙයක් වෙයි. ඉතින් පොඩියට දුකකුත් තියෙනවා. මෙයා ඉතින් මට වැඩිය අවුරුදු 7ක් විතර බාලයි. එතකොට ඉතින් එයා මට වැඩිය ටිකක් පොඩිනේ. එතකොට මගේ හරියට පළවෙනි බබා වගේ තමයි එයා. වගේ නෙමෙයි ඉතින් හැමදේම කියන්නේ මං කවලා තියෙනවා, පොවලා තියෙනවා. හැම දෙයකටම මං එයාට සපෝට් කරලා තියෙනවා. සහ තවත් කරනවා. ඉස්සරහටත් එයාට සපෝට් කරනවා. ඉතින් පොඩි දුකක් තියෙනවා එයා මේ විදිහට ඉක්මනට ලොකු වෙන එක දකිනකොට එහෙනම් ඉතින් මොනවා කරන්නද? එහෙම තමයි ඉතින් නේද? කොහොම හරි ඉතින් මම මේක වෙලාවක් කරගන්නවා. නංගි ඔයාට සුබ උපන්දිනයක් වෙන්න ඕනේ. ඒ වගේම ඔයා හිතාගෙන ඉන්න හැම දෙයක්ම ඒ විදිහටම ඒ කාලවල වලට කරගන්න හැම ශක්තියක්ම ඔයාට ලැබෙන්න ඕනේ. හැමදාම වගේ අම්මී තාත්ති මායි අයියයි ඔයත් එක්ක හැමදාටම ඉන්නවා. ඒ හයිය අරගෙන ඔයාගේ හිතේ තියෙන හැම දෙයක්ම හොඳට කරගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ තියෙන ඔයාගේ ගිය අවුරුද්දේ බර්ත්ඩේ එකට ගත්ත ෆොටෝස් ටිකක් ඒකත් මම මේකට මැඩ් කරා. අනේ ඉතින් ඔය විදිහට තමයි බර්ත්ඩේ එක දවස් ඉවර වුණේ. හැමෝටම මාව අහන් හිටියට බලන් හිටියට ගොඩාක් ස්තුතියි. වෙනදා වගේම ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චන්ද සූර්යනා